Hi, Nai. Hi. ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල් එක විස්තර තමයි අපි ගොඩක් දෙන්න තියෙන්නේ. මම එන ආසාවෙන් බලන් හිටපු දවසක් අපි මොනවා වෙන වෙනසක් කියලා කියයි කියලා වෙන්නේ. ඉතින් අපි ආවනේ දැන් ලොකු ගමනක්. මෙතනින් ඊට පස්සේ ඔයගොල්ලෝම අලුත් වෙලා යනවා ඉස්සරහට. අද අපි ටීම් බ්‍රෑන්ඩ් බ්‍රීෆ් එක තමයි කරන්නේ. ඔයාලා කොහොමද ආටිස්ට් කෙනෙක් විදිහට අපි ඩෙවලොප් කරන්නේ? මානසික ආටිස්ට් ෆිගර් එකේ අපි කොහොමද බ්ලොග් එක ඩිසයින් කරලා තියෙන්නේ? ඔයාලගේ ස්ටේෂන් නේම් එක වගේම ගෲප් එක ඇතුලේ ඔයාලගේ පොසිෂන් අපි හදන්නේ ලංකාවේ බ්ලොග් එක යන බ්‍රෑන්ඩ් එක. Number 1 වලින්දී ආගේ ස්ටේෂන් නේම් එක I'm so happy about the name because I'm so familiar with that. And about my look, I'm gonna keep my curves and my style like this. Next. Sanalia. ඔයාව අපි ඩෙබියු කරනවා. එතකොට ඔයාගේ කොණ්ඩේ අපි dramatic change එකක් but still you'll be good on you. I'm feeling very grateful and also I was very nervous, and also as a team I would say we're so excited for the future and also for the 5 years, and I think yeah we're gonna slay. Hisha Misper අපි හිෂාව ඩෙබියු කරනවා. එකම අපි full character කරනවා. Because you already have that speech. Yes. Kita accelerate කියලා. I never expected to see myself in that kind of makeup and styling. I think it's gonna be something popping and something huge because like having five different kind of girls with their own styling, and for sure it's gonna be something different. Next, Sapna. Oh my god. Yes. Sapnaව ඩෙබියු කරනවා. සප්න කැමතිනේ නෑ අතන ෆෝන් එක කපන්න. ඒකත් එක්ක අපි ඒක ටික තියාගෙන කොහොමද දැන් බ්ලොග් එක කරන්නේ කියලා තැනට ආවට පස්සේ අපි ඉස්සරහට වලට යනවා The day was very exciting and was also fun because we knew our names and everything. I like the name. I don't know how it's gonna look on me, but yeah, I'm very excited about that. Anushka. ඔයාගේ තමයි ෂොට් එකයි දෙන්න ටීම් එකෙන් ඔයාලට තමයි බ්ලොග් එකේ ඉඳලා And today was very exciting because we got our new profiles and we got our new names and our looks. So yeah, it was very exciting. I mean, I was very nervous, but now I'm excited. Andrew අපි ඩෙබියුට් කරන්නේ. Hi. Andrew අපි එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් Andrew කෙනෙක් විදිහට තමයි ස්ටයිලින් වගේ යන්නේ.
day is very exciting, nervous day. I'm happy about my look and style. My name is. I'm happy about that too. I wasn't sure about what to do with my hair, so I have a good style. So yeah, I'm trying to portray that. ටීම් එකක් විදියට සෝලෝ ආටිස්ට් විදියට ලංකාවේ වෙනසක් කරන්න තමයි අපි මේ ඔක්කොම වෙනස් කරලා යන්නේ. ඉතින් එකතු වෙලා අපි යන් වැඩේ කරමු. අද ඉඳන් ටීම් එක ඔන්න අලුත් විදියට ඔයගොල්ලන්ට එළියට ඇවිල්ලා ඔයගොල්ලන්ව අපි සෑහෙන විශ්වාස කරනවා. ඒ විශ්වාසය කියලා වැඩේ කරමු. ඔයාලට දැන් මෙතනින් තමයි හිතන ඔයාලගේ අර කොන්ෆිඩන්ට් එක හැදෙන්නේ මොකද්ද දැන් ඔයාලා ඉස්සරහට වෙන්න යන්නේ ඔයා කවුද වෙන්නේ මම මොන වගේ පර්සන් කෙනෙක් මොන වගේ පර්සනැලිටි එකක්ද මම එතකොට කන්ටිනියු කරන්න ඕනේ අදින කියන එක ඔයාලට ධෛර්ය එකක් ආවා. ඉතින් ඒක ඔළුවට දාගන්න ඒක නිකන් විතර කියලා මම මෙහෙම දැක්ුණා කියන එක හිත අමතක කරන්නේ නැතුව ඒක හැමදාම ඔළුවේ තියාගෙන සා ඒක ෆලෝ අප් කරන්න. මම මේ වගේ දේවල් දැන් ඉඳන්ම මේකප්ස් කරද්දී පොඩ්ඩක් try කරන්න මේ ටයිප් එකට කරන්න. සා ඉගෙන ගන්න ඔයාලගේ මේන්ටේන් කරන්න ඔයාලගේ ලුක් එක. සහ ප්‍රැක්ටිස් සෙෂන් එකක් වුණාත් වෙද්දී දැන් ඒ ස්ටුඩියෝ එක ඇතුලේ කතා වෙද්දී නම් ටික අර කිව්වා වගේ යූස් කරන්න ඔයාලා අතර. එතකොට ඔයාලා ඒකට මාර විදිහට ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. කම්ෆර්ටබල් වෙනවා ඒකට. ඔයාලා කියපුවම රෙස්පොන්සිබිලිටි එකක් හදලා තියෙනවා. ඒක ඇත්තටම තමයි ඇඟට අරගෙන ඒක කරන්න සහ ඔයාලට පොඩ්ඩක් නංගිලා ඔයාලගේ self developments පොඩ්ඩක් වැඩි කරගන්න. මම කියන්නේ එක දෙවයි. ජනිත් මට මේ ප්‍රොජෙක්ට් එක බාර දෙනකොට කිව්වේ සෙලිබ්‍රිටිස් අපි හදාගන්න ඕනේ කියලා. දැන් අද ඔයගොල්ලන්ට ඩිබියුට් කරා ඔයගොල්ලෝගේ ආටිස්ට් නේම් ටික, සෙලිබ්‍රිටි නේම් ටික. ඒක තවත් කොල්ල කෙල්ලෙක් කියලා ෆනී දාගත්ත හරි නෝමල් දාගත්ත හරි නමක් නෙවෙයි. ජනිත් දැක්ක හිින් තාත්තක කරගන්න සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න වැඩ කරන්න. ආටිස්ට් කෙනෙක් වෙන්න වැඩ කරන්න එපා. වගකීම් සාධන. That's it. ඔයගොල්ලන්ගේ past self එකේ ඔයගොල්ලන්ට තිබුණ මොකක් හරි achieve කරගන්න තිබුණ dream එකක්. ඔයගොල්ලෝ මොකක් හරි මේකෙන් දකින්න නැති දෙයක්. ඔයාලා මේ dream එක තෝරගන්න. එතකොට අපි ඔයාලට හදලා දෙනවා platform එක. ඔයගොල්ලෝගේ artist name එක කියලා අපි හදලා දෙනවා. මම දන්නවා මේ වෙනකොට rehearsal process එක මාර විදියට යනවා. ඔයාලා මහන්සි වෙනකොට ඔයගොල්ලෝගේ 100% දෙනවා. සහ අපි ඒක දකිනවා අපි හැමෝම. එතකොට ඒ වගේම අර අක්කා කිව්වා වගේ ඔයාලගේ self development ඒක ඔයාලට තනියෙන් තමයි කරන්න. මම කියන ආටිස්ට් දැන් ඇත්තටම ඔයාලා ආටිස්ට් කෙනෙක් වෙන්නේ නැහැ, සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්නේ නැහැ. ඒක දැන් ඉඳන් හිතන්න ඒක මම කියන්නේ ඊගෝ එකක් විදිහට ගන්න කියලා නෙමෙයි. මම සෙලිබ්‍රිටි කියලා ප්‍රොෆෙසින් එකකින් එක නෙමෙයි. ආටිස්ට් කෙනෙක් කියන ඒ වැලියු එක ඔයාලට වැලියු එක දෙන්නේ නැත්තම් ඒක අපිට පේන්නේ නැහැ ආටිස්ට් කෙනෙක් කියන එක. තව දෙයක් දැන් ඔය සෙලිබ්‍රිටි කියලා කිව්වනේ. මේ සෙලිබ්‍රිටි කියන්නේ දැන් ඒ ඔයාලගේ ආටිස්ටික් වැලියු එකත් එක්ක ඔයාලට ඔයාලව හැදි එනකොට හැදෙන සෙලිබ්‍රිටි ඒ කියන්නේ ඒක හැදෙන්නේ. එතකොට මදිසිම ඔළුව තියාගන්න ගහක ගෙඩි හැදෙනකොට ගහ කොහෙටද බර වෙන්නේ? පොළොවට. ඒතර ඔයගොල්ලෝම ලොකු වෙන්න මිනිස්සෙම රවුන්ඩ් වෙලා ඉන්න ඕනේ නැත්තම් මිනිස්සුන්ට එපා වෙන්න ඕගොල්ලෝ. ලොකු වෙන්න පුළුවන් තරම් ග්‍රවුන්ඩ් වෙලා ඊගෝ එක නැති කරගෙන එහෙම ඉන්න ඒක ආවොත් ඉවරයි. ආරිස් කෙනෙක්ව නැති වෙන පොයින්ට් එක තමයි ඉන්නේ. අපි ට්‍රීට් කරන්නේ තවදුරටත් තමයි කියලා දෙන්නේ. අපි ට්‍රීට් කරන්නේ ආටිස්ට් කෙනෙක්. ඒක ප්‍රොෆෙෂනලි ඩීල් කරන්නේ. ඔයාලට එන්නේ ඉන්නේ කරනවා නම්